අපි අද අරන් ආවේ price action indicator එක trading එකට add කරගන්න හැටි ගැන වීඩියෝ එකක්. මුලින්ම ආවේ price action concept එකේ script file එක download කරගන්න ඕන. ඒක දිනාවේ Telegram channel එකේ ඒකට join වෙලා කරන්න පුළුවන්. ඒ file එක ගන්න. හරි මම මේ විදිහට දැන් ඒක open කරගන්නවා. මේකේ තියෙන script එක එක අකුරක් නෑර copy කරගන්නවා. select all කරලා copy කරගන්න. copy කරගත්තා. දැන් මම trading එකට යන්න ඕන. trading එකට ගිහිල්ලා trading එකේ තියෙනවා fine editor කියලා. mobile එකේ PC දෙකේම තියෙන එකම විදිය පොඩ්ඩක් තියෙන තැන වෙනස් එච්චරයි. fine editor එකට ගියා. ඒකේ script එකක් එනවා පොඩි. ඒක select all කරලා cut කරගන්න. දැන් ඔයා copy කරන් ආපු script එක මෙතෙන්ට paste කරන්න ඕන. හරි මම මේ විදිහට paste කරගත්තා. දැන් හරි අපි paste කරගෙන ඉවරයි. දැන් මම මෙතන කොහේ right click කරලා මේක save කරගන්න. save script කියලා තියෙනවා. save කරාම විනාඩියක් වගේ ගිහිල්ලා මේක save වෙනවා. මෙතන ඔයාලට ඕන නම් කැමති නමක් දෙන්න පුළුවන්. මම ඔහොම save කරනවා. හරි save වුණා. දැන් මේක minimize කරලා දාලා close කරලා දැන් ඔයාගේ indicators වලට ගියාම මෙතන favorite වලට නෑ මෙතන personal කියලා තියෙනවා. personal වලට මේක ඇවිල්ලා තියෙනවා price action concept කියලා. මෙතන මේ star mark එක දාලා favorite දාගන්න පුළුවන්. දැන් මම ඒක add කරගන්නවා. ඒක add කරගත්තාම මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. මේකෙන් market එකේ BOS structure shift ඒ වගේම මෙතන මේ තාදයක් පෙන්වනවා. හැම time frame එකකම trend එක bullish ද bearish ද කියලා බලා ගන්න පුළුවන්. මේක 100%ම හරි කියන්න බෑ. ඒ ගොඩක් ලොකු උදව්වක් ගන්න පුළුවන් මේක.